ආයිබෝන් ආදරෙන් පිළිගන්නවා පන්හිඳ ඇස්ට්‍රෝ YouTube channel එකට. ඉතින් අද දවස ගැන තමයි කතා කරන්න යන්නේ. 2026 මාර්තු 26 වෙනි බ්‍රහස්පතින්දා දවස. ඔයාගේ ලග්නයට බලපාන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්න යන්නේ. ඉතින් අද දවසේ මොන දෙයකට මුණ දෙන්න වුණත් සුබ හෝ අසුබ වලක්ව ගන්න ක්‍රමෙත් අද මම කියනවා. ඉතින් මුළු වීඩියෝ එකත් එක්කම එකතු වෙලා ඉන්න. මේෂ ලග්නේ වාගේ ලග්නාධිපති අද දවසේ ගමන් කරමින් ඉන්නේ ලාභස්ථාන. තුන් ලාභස්ථානයේ බුධ රාහුත් එක්ක තමයි ගමන් කරන්නේ. ඒකෙදි වාගේ ලග්නාධිපතිය ලාභස්ථානයට යන එක ඉතා සුබයි. ඒ වගේම අද දවසේ ඔයා කරන කියන දේ බොහොම වමනාවෙන් උනන්දුවෙන් කරනවා. ගොඩක් වෙලාවට අනිත් අයගෙන් ප්‍රසසුන් ලබන්න, වර්ණනා ලබන්න ඔයා කරන දේ වෙනදක නිමිතික ගැන පිළිවෙල ගැන ලොකුවට හිතුවේ නැති වුණාට අද දවසේ ඔයා ඒ දේවල් ගැන හිතලා ප්‍රසිද්ධ වීමේ අරමුණ සහ ප්‍රසසුන් ලැබීමේ අරමුණෙන් වැඩ කටයුතු කරන දවසක්. ඒ වගේම අද දවසේ ඔයාගේ ආගම දහමට භක්තිමත්කම සංවේදී බව වර්ධනය වෙනවා. තමන්ගේ පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්න ඔළුවට ගන්න දවසක් වෙනවා. ඉතින් ඔයාගේ ව්‍යාපාරයෙන් ලාභ, රැකියාවෙන් පැසසුම් ලබන්න පුළුවන් වාසනාව තියෙන අද දවසේ ග්‍රහයක් අශුභව හිටියනම් ඒකේ විරුද්ධ පැත්ත වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා අද දවසේ කරන කියන දේ කල්පනාවෙන් සිහිනුවණින් තමන්ට හැකි දේ පමණක් අවබෝධයෙන් කරලා තමන්ගේ සාර්ථකත්වය කරා ළඟා වෙන්න ඕනේ. අද දවසේ ඔයා සාර්ථක වෙන්න නම් ඉවසීමෙන්, බුද්ධියෙන්, සිහිනුවණින් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ මුත්‍රාසිස් ලෙඩ රෝග පීඩා වැඩි වෙන්න පුළුවන්. කාර්ය බහුල වුණත් ඔයාගේ සෞඛ්‍ය ගැන ටිකක් අවධානය දෙන්න කියලා මතක් කරනවා. වෘෂභ ලග්නයේ ඔයාගේ අද දවසේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ 11 වෙනි භාවයේ සෙනසුරාදා සමග. ඉතින් ඔයාගේ අද දවසේ ලාභය ලැබෙන දවසක් වෙනවා. ඒ වගේම ඔයාට අද සමස්තයක් විදිහට යහපත් දවසක්. ඔයාගේ සිතුවිලි ප්‍රමුඛ කරගෙන වැඩ කටයුතු කරන දවසක්. තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ පවුලේ අයගේ වැඩ කටයුතු, ඒ වගේම තමන්ගේ වචනය බොහොම බුද්ධිමත් විදිහට හසුරවන දවසක් අද. තමන් කියන්නේ මොනවද, තමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද, ඉන්නේ ඒ සම්බන්ධව හොඳ ඉවක් ඇතුව වැඩ කරන දවසක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අද ඔයාගේ දවසේ ඔයාගේ ව්‍යාපාර කටයුතු, ඔයාගේ රැකියා කටයුතු වෙනුවෙන් ලොකු වෙහෙසක් දැරුවත් ලැබෙන ප්‍රමාණය නම් වැඩි කරගන්න ටිකක් අපහසුයි. ඒ හින්දා අද දවසේ ඔයා සාර්ථකත්වයට ළඟා වෙන්න නම් ඔයාට ලැබෙන දේත් එක්ක සතුටින් ඉස්සරහට යන්න ඕනේ. ඒක වචනයකින් හරි, ඒක ක්‍රියාවකින් හරි, ඒක ලාභ ප්‍රයෝජන විදිහට මිල මුදල් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අද දවසේ ඔයාට ලැබෙන දේත් එක්ක සන්තෝෂයෙන් ඉස්සරහට යන එකෙන් තමයි ඔයාගේ දිනුව තහවුරු වෙන්නේ. එන්න ඒ බවත් මතක තියාගෙන වැඩ කරන්න ඕන. ඒ වගේම අද දවසේ ඔයාගේ හෘද රෝග, සීනි, දියවැඩියාව, ඒ වගේ රෝග පීඩා, නිදන්ගත රෝග පීඩා තිබුණා නම් ඒ ගැන අනිවාර්යයෙන්ම වෙනදට වඩා අවධානය දෙන්න ඕන බවත් මතක තියාගන්න ඕනේ. මිථුන ලග්නයේ ඔබගේ ලග්නාධිපති 9 වෙනි භාවයේ ගමන් කරමින් ඉන්නවා රාහු කුජ සමග. එහෙනම් ඔයා ටිකක් සූක්ෂමයි, බුද්ධිමත්, ආගම දහමට වෙනදට වඩා නැඹුරුව තියෙනවා. වැඩිහිටි වචනයට කන් දෙනවා, නමුත් කරන්නේ Tamanටම අවශ්‍ය දේ. ඉතින් গুপ্ত ගතියකුත් එක්ක ගත වෙමින් කියන කාලේ ඔයාගේ සිතිවිල්ලම අද දවසේ ටිකක් මුරන්දු ස්වභාවයකට, හිතුවක්කාර ස්වභාවයකට යනවා. Taman හිතලා තමන්ම කරනවා. ඉතින් අනිත් අයගෙන් අර මං කියන විදිහට උපදෙස් කරනවා කරන්නේ නැහැ කියන එක අද දවසේ වැඩි. සමහර විට අද දවසේ ඔයා උපදෙස් වලට ඇහුම්කන් දීම පවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් ඒකෙන් Tamanට ලොකු හානියක් වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඒ හින්දා අද දවස බුද්ධිමත්ව ගෙවන්න. අද ඔයාගේ වැඩිපුරම ඔයාට නැති වෙන බිය, ඔයාගේ සමහර විට සෞඛ්‍ය පීඩා, ගැටලු ඇතිවීමේ බිය, අන්නේ ඒ වගේ චකිතය, කුතුහලයේ බය උපදවන දවසක්. සොරසතුරන් ඇතිවේයයි කියන බියෙන් තමන්ගේ කාලය ගෙවන්න හදන දවසක් වෙනවා. ඉතින් අද දවසේ ඔයාගේ යම් අශුභතාවයක් තියෙනවා නම් ඒක මගහරව ගන්න. ඔයා සද්බුදු පිරිත සවන් දීලා අද දවසේ උන්වහන්සේ ප්‍රාර්ථනා කරන වැඩ කටයුතු කරන එක තමයි සාර්ථකම වෙන්නේ. ගොඩක් වෙලාවට ඔයාට හැමකම් දෙන්න අකමැති වෙනත් කමක් නැහැ. අද දවසේ ඔයා හිතලා අනිත් කෙනෙකුට ළඟම සමීපතම විශ්වාසවන්ත කෙනෙකුට හැමකම් දීලා
එයාගේ උපදෙස් අනුව ඔයාගේ සිතිවිලි සසඳලා වැඩ කටයුතු කරන්න මතක තියාගන්න. කටක ලග්නයේ ලග්නාධිපති වන සඳු අද දවසේ ගුරුත් එක්ක එකතු වෙලා දොළොස්වැනි ගමන් කරමින් ඉන්නවා. ඔයාගේ නැතිවීමේ බිය, ඔයාට සොරසතුරන් ඇතිවීමේ බිය එහෙමත් නැත්නම් ඔයාගේ පිරිහීම ගැන තියෙන බිය අද දවසේ අඩු වෙලා යනවා. ඔයා ඒකට බුද්ධිමත්ව විසඳුම් හොයන්න තමයි උත්සාහ දරන්නේ. එතනදී ගොඩක් වෙලාවට තමයිගේ සිතුවිල්ලම ප්‍රමුඛ වෙනවා. නමුත් ලෙඩතුත් ගැන තියෙන සෞඛ්‍ය ගැටලු ගැන තියෙන පීඩාව නම් අයින් නැහැ. නමුත් ඔයාගේ අද දවසේ වැඩ කටයුතු සාර්ථක කරගන්න වාසනාවක් තියෙන දවසක් අද. ඉතින් ඒ හින්දා එයාගේ ගැන විශ්වාසයෙන් තමන්ගේ සිතුවිලි ප්‍රමුඛ කරගෙන වැඩ කටයුතු කරන එක එයාගේ ඉදිරි දියුණුවට යහපත් බව දැනගෙන වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔයාගේ අද දවසේ ඔයා මූල්‍යමය ආයෝජන වලට යන්න ඉන්නවා නම්, ඔයා විදේශගත වීම වලට මුදල් වැය කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ දේවලුත් තා කල්පනාවෙන් කරන්න ඕන බව මතක තියාගන්න. මෙවැනි කටයුතු වලට උදව් ගන්නවා නම් හරියට හොයලා බලලා උදව් ගන්න. ඒ වගේම අද දවසේ ඔයාගේ පවුලේ අය වෙනුවෙන් ඔයා ගොඩක් ලොකුවට වෙහෙස ගන්න දවසක්. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු හොයලා බලන, ඒගොල්ලන් වෙනුවෙන් ඒගොල්ලන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන දවසක්. ඉතින් ඒකම ඔයාගේ මානසික සුවයට බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. මිනිත්තු 5ක් හරි මෛත්‍රී භාවනා කරනවා නම් ගොඩක් හොඳයි. සිංහ ලග්නය ඔයාගේ අද දවසේ ලග්නාධිපති ග්‍රහය ගමන් කරමින් ඉන්නේ 8 වෙනි සෙනසුරු සහ සිකුරුත් සමග. ඉතින් අපි දන්නවා සෙනසුරු රවි සිකුරුගේ යෝගය ටිකක් ආකර්ෂණය ඇති කරන යෝගය. නමුත් 8 වෙනිට ගියපු හින්දාම ඔයාගේ වැඩ කටයුතු වල සාර්ථකත්වයට වෙහෙසෙන්න වෙනවා. පළමුවම ඔයා ගැන විශ්වාසය ඇති කරගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ අවස්ථාවකදී විතර ඔයාට ඉදිරියට යන්න පුළුවන් වාසනාව ලැබෙන්නේ. ඔයා තමන්ගේ හවුල් කටයුතු තමන් එක්ක සහසම්බන්ධතා පවත්වන අය ගැන පළමුව බලන්නේ සැකයෙන්, ඊට පස්සේ තමයි විශ්වාස කරන්න පෙළඹෙන්නේ. මේ සම්පූර්ණ කාලේ ඒ වගේ වුණාට අද දවසේ ඔයාගේ ගතිගුණය ටිකක් වෙනස්. මොකද ඔයා අද දවසේ කරන කියන දේ විශ්වාසයෙන් කරනවා. ඔයාගේ සිතුවිල්ල ප්‍රමුඛ වෙන්නෙම තමන් වෙනුවෙන්, තමන් කරන කියන දේ මත අනුන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා වෙනුවට තමන් ගැන විශ්වාසයෙන් වැඩ කරලා අනිත් අයගේ වැඩ කටයුතු ගැන සංසන්දනාත්මකව හිතන්න කෙලිමෙන දවසක් අද. ඒ වගේම ඔයාගේ රැකියා කටයුතු සාර්ථක කරගන්න වාසනාව ලැබෙනවා. ඔයාට සහාය වෙන පිරිස් වලින් අඩුපාඩු වුණා නම්, උදව්පදව් නොලැබුණා නම් අද දවසේ මේ දේවල් මගහරවගෙන වැඩ කටයුතු කරන්නත් ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඔයා ගැන විශ්වාසයෙන් අනිවාර්ය වටේ පිරිස පිළිබඳ අවබෝධයෙන් වැඩ කටයුතු කරලා අද දවසේ ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ටිකක් කේන්තිය පාලනය කරගන්න, ඉවසීම පාලනය කරගන්න. එතකොට ඔයාට අද දවසේ ඉතා යහපත් විදිහට ගෙවන්න පුළුවන්. කන්‍යා ලග්නයේ අද දවසේ ආගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්න කුජ රාහු බුදත් එක්ක 6 වෙන්නේ ඔයාට සොරසතුරන්ව මර්ධනය කිරීමේ හැකියාවක් හෝ ඔවුන් අභිබවා යාමේ හැකියාව දීම අඩුයි. නමුත් ඔයා ගැන තියෙන ඔයාට විශ්වාසයෙන් හින්දාම අද දවසේ ඔයාට ලැබෙන ලාභය කියන කතාව හින්දාම ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දවසක්. මොකද ඔයාගේ අද වාසනාව ඉස්මතු වෙනවා. ඔයා කරන කියන දෙයට ඔයාට වාසනාව උදා කරනවා. ඊයේ දවසට වඩා අද දවසේ වෙනස් වෙන්නේ අන්නේ කාරණාවෙන්. ඊයේ දවසේ වාසනාව නෙදුනත් අද දවසේ ඔයාගේ විශ්වාසයෙන් ඔයාට ලාභය ඒ වගේම තමයි ඔයාගේ මමත්වය ගැන හිතලා වැඩ කටයුතු කරන්න පුළුවන්. මිල මුදල් කලින්ට වඩා අත ගන්න පුළුවන් දවසක්. ඔයා කරන කියන වැඩවලින් ආදායම් ලැබෙන්න වාසනාව වාග්ය ඇති වෙන වැඩි. ඔයා අත්මැදියෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා නම් මතක තියාගන්න ඊයේ දවසට වඩා අද ඔයා මුල් වෙලා කරන ගනුදෙනු, ඔයා අතරමැදියෙක් විදිහට යාන වාහනවල වැඩ කටයුත්තක් කරනවා නම් ඊයේ දවසට වඩා අද දවසේ යහපත් වෙන්න පුළුවන්. නමුත් තමන් ගැන තියෙන අධික විශ්වාසයෙන් හින්දා ඔයාට යම් තැනකදී වරදින්න පුළුවන්. ඒ තැන් අවම කරව ගන්න ඔයා ඒ ගැන අවබෝධයෙන් බුද්ධියෙන් වැඩ කරන්න. කෙනෙක්ව අභිබවා යාම වෙනුවට තමන් නිහතමානීව තමන්ගේ ගමන අද දවසේ ගෙවන්න බුද්ධිමත්ව හිතන්න. තුලා ලග්නයේ ඔයාගේ ලග්නාධිපති සිකුරු අද දවසේ ගමන් කරමින් ඉන්නේ 6 වෙනි රවි ශනි සමග. ඉතින් මේ රවි ශනි සමග එකතු වෙන සිකුරු බලවත් වෙලා ඉන්නේ. ඉතින් ඔයාට සතුරන් වැඩගෙන වැඩ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා.
ඔයාගේ ලග්නාධිපති තමයි එතන ප්‍රබල වෙලා ඉන්නේ. ඔයාට ඔයා ගැන වෙනකට වඩා විශ්වාසයක් ඇති වෙනවා. අනුන්ගෙන් ලැබීම් අනිත් පැත්තට කරන ගනුදෙනු වලින් Tamanට ලාභ ප්‍රයෝජන ලැබීම වලට අද දවසේ වාසනාව වැඩි කරලා තියෙනවා. ඒ වගේම ඔයා භූමිය සම්බන්ධ කටයුත්තක යෙදලා ඉන්නවා නම් ඔයාට අද දවසේ වඩා ශුභ බල ලැබෙන බව දැනගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ආධ්‍යාත්මය පැත්තට තිබුණු නැඹුරුම ටිකක් අඩු වෙලා යන දවසක් අද. ඒ දේවලුත් අඩු නොවි තමන් එක රටාවකට පාලනය කරගන්න බුද්ධිමත් වෙන්න. ඒ වගේම ඔයාගේ අද පවුලේ අය වෙනුවෙන් ඔයා දරන විහිස මහන්සිය මල්පල දෙන්න දවසක්. ඉතින් ඒ වගේම දරුවන්ගේ කටයුතු වලින් සතුටු වෙන්න වාසනාව ඇති කරන දවසක් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ කටයුතු ඔයාගේ පවුලේ අයත් එක්ක සන්තෝෂයෙන් සැලසුම් කරගන්න. ඒ වගේම පමණට වඩා සැලසුම් කරන්න යන්නත් එපා. අද දවසේ ඔයා හදන සැලසුම් හැම එකක්ම ඒ විදිහටම සාර්ථක වෙනවා කියන අධික විශ්වාසයෙන් වැඩ කරන්නත් එපා. පුළුවන් හැම වෙලාවකම ආගම දහමට භක්තිමත් වෙන්න උත්සාහ කරන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය ඔයාගේ අද දවසේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ 4 වෙනි රාහු බුධ සමග. එහෙනම් ඔයාට ඒකෙම තේරෙනවා ඔයාගේ සිතුවිලි අද පොඩක් මුරණ්ඩුයි චංචලයි කලබලයි. ඒ වගේම තමයි ඔයා ගැන පමණයි විශ්වාසය කියන්නේ. එතකොට ඔයාගේ සම්බන්ධතා ගැන තියෙන විශ්වාසය චංචලයි. ඒ වගේම තමයි ඔයා ගැනම අද විශ්වාස කරලා වැඩ කරන දවසක් නිසා ඔයාගේ ළඟම ඉන්න අයට ඔයාගේ පවුලේ අයට ටිකක් මානසික පීඩා සිත්ඇවුල් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ බහුලයි. ඒ වගේම ඔයා ගැන පමණක් විශ්වාසය කරලා වැඩ කරනවා නම් ඔයාගේ ව්‍යාපාරය මේ මුල් වෙලා කරන කටයුතු තාමත් සාර්ථක කරගන්න පුළුවන් දවසක්. ඉතින් එතකොට අද දවසේ ඔයාගේ ආදායම් ලැබීමට ලොකු හානියක් නැති බව දැනගන්න ඕන. ඒ වගේම ඒ හරහා ඒ එකම දේ තමගේ සම්බන්ධතා රැකගන්න ඕන කියන කතාවත් අවබෝධ කරගන්න. අන්න එවිට ඔයාට සමබර දවස ගෙවා ගන්න පුළුවන් වාසනාව අද දවසේ ලැබේ. කේන්තිය පාලනය කරගන්න, ඉවසීම ඇති කරගන්න, තමන් ගැන අධික විශ්වාසය ඇති කරගෙන තමන්ට හැම අභියෝගයක්ම බාර ගන්න හොඳ නැති දවසක් බවත් මතක තියාගෙන අද දවසේ කටයුතු සැලසුම් කරගන්න කියලා තමයි ඔයාට මම යෝජනා කරන්නේ. ඒ අතරම පෙර කුසල් බල ඉස්මතු වෙන විදිහට අසරණ සතෙකුට කන්න එකක් දෙන එක, ඉතිබරි කෙනෙකුට උපකාරයක් කරන එක ඉතා යහපත්. ධනු ලග්නය ඔයාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ 7 වෙනි. ඒ වගේම තමයි අද දවසේ ඔයාට හැමෝම ඔයා එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරන දවසක්. ඔයාගේ සතුරන් මර්දනය කරගන්න පුළුවන් හැකියාව, ඔයාගේ විරුද්ධවාදීන්ට අභියෝග කරන්න පුළුවන් හැකියාව වගේම ඔයා අද කරන කියන දේ අනිත් අයට දෙන සේවය 100%යි. ඉතින් ඒ ගැන සමහර පොඩි අඩුපාඩු තිබුණාම වෙනදා ඔයා ඉගෙන ලොකුවට හිතුවට අද දවසේ අනිත් අයට සමාව දෙන්න, අනිත් අයගේ තත්ත්වය ගැන හිතලා සමහර දේවල් අමතක කරලා මගහැරලා දාන්න ඔයාට අද දවසේ පුළුවන්. ඉතින් ඒක ඉතාමත් හොඳ අවස්ථාවක්. මොකද ඔයාට අද දවසේ අනිත් අයත් එක්ක සහයෝගයෙන් සතුටින් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වාසනාව දීලා තියෙනවා. නමුත් ඔයාගේ නියම පෞරුෂත්වය හංගගෙන වැඩ කටයුතු කරන්න එපා. ඔයා අද සමාජයේ මුදුනට ඇවිල්ලා එතන ඉඳලා වැඩ කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවත් මතක තබාගෙන වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ වගේම ඔයාගේ රැකියාවේ ව්‍යාපාරයේ අභිවෘද්ධියට ඔයාගේ යටත් පිරිස හෝ ඔයාගේ ඉහළ පිරිසෙන් හොඳ සහයෝගයක් ලැබෙන දවසක්. ඉතින් ඒකත් මතක තියාගෙන අද දවසේ සැලසුම් කරගන්න, යහපත් දේට යොමු වෙන්න, සිතිවිල්ල යහපත්ව තබා ගැනීම ඉතාම වැදගත්. මකර ලග්නය ඔයාගේ ලග්නාධිපති සෙනසුරු ගමන් කරමින් ඉන්න වීර්යස්ථානයේ රවි සිකුරු සමග. ඉතින් තමන්ගේ කටයුතු වලට නොපිරිහිලා වීර්ය යොදන දවසක්. ඒ වීර්ය ඔයාගේ පෙර කුසල් බල ඉස්මතු වෙන දවසක් නිසා සාර්ථක වෙන බවත් මතක තියාගන්න. අද දවසේ ඔයා කොයි විදිහට ඔයාගේ කටයුතු සැලසුම් කරත් අවසාන ප්‍රතිඵලය යහපත්. ඉතින් වීර්යය ගන්න උත්සාහ කරන්න. නමුත් නිවැරදි මාර්ගයේ තෝරගෙන වැඩ කටයුතු කරන්න. ඉතින් අද දවසේ ඔයා යාන වාහනවල ගමන් නිවන් යන වෙලාවනම් නීති ප්‍රශ්න ගැටලු පිළිබඳව විතරක් ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ එන්නහම ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න සහ ඉතින් ඉදිරියට යන්න වාසනාව දීලා තියෙනවා.
වෙනද වගේම මේ කාලේ තමන්ගේ වචනය ටිකක් පාලනයෙන් පාවිච්චි කරන්න. මොකද අනිත් කෙනෙකුට ඇහුනහම ඔයා අභියෝග කරනවා. උපදෙසක් වුණත් අභියෝගයක් විදිහට අනක් විදිහට එළියට එන්න පුළුවන්. ඉඩකඩ වැඩි මේ කාලේ. ඉතින් ඒ ගැන අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න. වාගේ යටත් පිරිස වාගේ ඉහළ පිරිස දෙපැත්තම සමබර කරගෙන අද දවසේ වැඩ කටයුතු කරගෙන යන්න වාසනාව තියෙනවා. ඉතින් පෙර කුසල් ඉස්මතු වෙන විදිහට ඔයාගේ ආගම දහම පැත්තේ දෙයක් සිහිපත් කරලා වැඩ කටයුතු වලට යොමු වෙන්න. ඒක වාට අද දවසේ ගොඩක් ලොකු වාසනාවක් සාර්ථකත්වයක් ගේන්න හේතුවක් වෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නය වාගේ ලග්නාධිපති ග්‍රහය වෙන්නේ සෙනසුරු දෙවැන්නේ යනවා රවි සිකුරු සමග. සිකුරු බලවත් වෙලා ඉන්න එතන. ඉතින් අද වාගේ වචනය ගොඩක් ප්‍රබලයි. ඒක සිතිවිල්ලෙන් හදවතින් එන වචනයක් නිසා අද වචනය පාවිච්චි කරලා වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. වාට මොනවා හෝ ගැටලුවක් තිබුණා නම් ඒව නිරාකරණය කරගන්න අද දවස සාකච්ඡා කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න එතකොට ඔයාට කාගවත් අහුවාරණක් කාගවත් උදව්වක් නැතුවම වාගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා බුද්ධිමත්ව අවබෝධයෙන් වැඩ කටයුතු කරන දවසක් අද. අනිත් අය ගැනත් හිතලා පරාර්ථකාමී චේතනාවෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ වගේම ඔයාගේ ගේ දොර වතුපිට යාන වාහන සම්බන්ධ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. නමුත් ඒක රැකියා කටයුතු වලට නම් මධ්‍යස්ථ ඵල උදා කරලා තියෙනවා. ඉතින් රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු ගැන තීරණ ගන්න අද දවස හොඳ නැහැ. ඒකට පොඩ්ඩක් ඉවසලා දවස් දෙක තුනක් ඇරලා ඒ වගේ වැඩ කටයුතු ගැන සම්පූර්ණ තීරණ ගන්න එක තමයි යහපත්. ඉතින් අද ඔයාගේ ගැන තියෙන ආත්ම විශ්වාසය ගොඩක් හොඳයි. අනිත් අය ගැන තියෙන විශ්වාසය අඩු වුණාට කිසිම ගැටලුවක් නැහැ. තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරලා තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න බුද්ධිමත්ව වෙහෙසෙන්න කියන එක තමයි යෝජනා කරන්නේ. මීන ලග්නය. මීන ලග්නය ඔයාගේ අද දවසේ ලග්නාධිපති 4 වෙනියේ ගමන් කරගෙන ඉන්නවා. ඒ වගේම තමයි අද ඔයාගේ සිතට වීර්ය දනවන දවසක්. ඒ කියන්නේ වෙනකට ඔයා බය වුණා නම් ඉස්සරහට යන්න චකිතෙන් හිටියා නම් අද දවසේ ඔයා වීර්ය උපදවගෙන කොහොම හරි ඒ වැඩ කටයුතු වලට මුහු වෙනවා. ඒ වගේ මේ කටයුතු සාර්ථක කරගන්න ඔයාගේ පරාර්ථකාමී ගතිය අද ටිකක් අඩුවලා යනවා. මොකද ආද ටිකක් තමන් ගැන වැඩිපුර හිතන්න ගන්නවා. එතකොට ආයෝජන වලදී ඔයා වැඩ කටයුතු වලකින් පටන් ගද්දී අද දවස ඉතාම හොඳයි. මොකද ඔයා මුල් තැන ඉන්නේ ඔයාට නිසා. එතකොට තමන් මූලික වෙලා කරන කටයුතු වලින් සාර්ථක වෙන්න පුළුවන්. අද දවසේ ඔයාගේ ආගම දහමත් වෙනදා වගේම ඔයාගේ වැඩ කටයුතු වලට එකතු කරගන්න. එතකොට ඔයාට වෙනදා දවස් වලට වඩා සාර්ථක වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම සිතුවිල්ල ප්‍රමුඛව තියෙන අද දවසේ ඔයාට පුළුවන් අලුත් කිවිසුම් වලට කොන්දේසි වලට ඒ වගේ අර ලේඛන සම්බන්ධ වැඩ කටයුතු වලට මුල් වෙලා වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ දේවලුත් මතක තියාගෙන අද දවස ආරම්භයේදීම ඔයාගේ ආගම දහම පැත්තත් එකතු කරගෙන වැඩ කටයුතු වලට මුහු වෙන්න. හවුල් කටයුතු වලින් පොඩ්ඩක් වැළකීලා ඉන්න. අද හවුල් කටයුතු වලින් ඔයාට වාසි වෙනුවට අවාසි ලැබෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉතින් ඒ ගැනත් බුද්ධිමත්ව වැඩ කරන්න කියලා යෝජනා කරනවා. ඉතින් අද දවසේ පලාපල ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න යන්න ඔයාගේ ළඟ මොකද්ද කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක ක්ලික් කරලා තියාගන්න. ඊළඟ දවසේ වීඩියෝ එකේ තාටික් වලින් එකතු වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් නැදී සිටියට ගොඩක් ස්තුතියි. අද දවසේත් සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ගිහිල්ලා එන්න. තෙරුවන් සරණයි.